eye contact. එහෙම නැත්නම් ඇස් සම්බන්ධතාවයේ පවත්වා ගැනීම කියන දේ දරුවෙකින් ඔබට අලුත් පුරුදු වචනයක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබ දැනටමත් කතන සේවා චිකිත්සක සහාය ලබා ගන්නවා නම් එහෙමත් නැත්නම් දරුවව ළමා සංවර්ධනය පිළිබඳ වෛද්‍යවරයෙක් වෙත යොමු කරලා තියෙනවා නම් එහෙම නැත්නම් ප්ලේ ගෲප් එකේදී ප්‍රී ස්කූල් එකේදී මේ වචනය ගැන eye contact ගැන අනිවාර්යෙන් අහලා ඇති. නැත්නම් අනිත් එක්ක සම්බන්ධ වෙලා ඒ පිළිබඳ සාකච්ඡා කරලා ඇති. එහෙමත් නැත්නම් දැනටමත් ගෙදරදී දරුවන්ගේ eye contact වර්ධනය කරන්න ගෙදරදී ක්‍රියාකාරකම් කරන අම්මා කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔබට. ඉතින් අද වීඩියෝ එකකින් මම අරගෙන ඉන්නේ eye contact කියන්නේ මොකද්ද? eye contact වර්ධනය වෙන වයස, eye contact වර්ධනය කරන්න ඕනේ ඇයි? සහ ගෙදරදී අපිට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් සහ අපි අවධානය යොමු කරන්න ඕන නැත්නම් විශේෂයෙන් සැලකිලිමත් විශේෂ අවධානයක් යොමු කර යුතු කරුණු ගැන තමයි අද මම වීඩියෝ එකකින් ඔයගලන්ට කරුණු අරගෙන එන්නේ. ස්පීචීස් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ස්පීචීස් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලත් මේ කරුණු ඔයගලන්ගේ හිතවතුන් සමග බෙදා ගන්නත් ඔබගේ අදහස් යෝජනා පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. සරලවම වචනාර්ථයෙන් කියනවා නම් eye contact කියලා කියන්නේ අපි sannivedanaya කරනකොට අනිත් පුද්ගලයන් සමග sannivedanaya කරනකොට ඔවුන්ගේ ඇස් දිහා බලාගෙන sannivedanaya කිරීම තමයි සරලව වචනාර්ථයෙන් eye contact කියලා කියනවා නම් කියලා හඳුන්වන්නේ. දරුවෙක් eye contact දෙන්න පටන් ගන්නේ මාස 2-3 අතර කාලයේදී. මේ කාලයේදී අම්මාගේ මුණ දිහා බලන්න දරුවා පුරුදු වෙනවා. ඒ වගේම ටිකින් ටික අම්මාගේ මුණ දිහා බලන්න අම්මත් එක්ක සිහිනා වෙන්න පටන් ගන්නවා. දරුවා ටික ටික වර්ධනය වෙනවත් එක්කම sannivedanaya සඳහා දරුවා eye contact දෙන්න අවධානය ගන්න eye contact දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ eye contact දෙන එක එහෙම නැත්නම් ඇස් සම්බන්ධතාවයේ පවත්වා ගැනීම කියලා කියන්නේ දරුවෙක්ගේ සමාජ sannivedana එහෙම නැත්නම් social communication වල ඊටාම වැදගත් milestone එකක් විදියට හඳුන්වන්න පුළුවන්. eye contact වර්ධනය කිරීමේ වාසි ගැන අපි කතා කරොත් eye contact වර්ධනය වීම මගින් අපි ඇස් සම්බන්ධතාවයේ පවත්වාගෙන අනෙක් පුද්ගලයා සමග සම්බන්ධ වීමෙන් sannivedanaya කිරීමේදී අපිට අවාචික sannivedanaya නැත්නම් non-verbal cues තේරුම් ගන්න පුළුවන් වෙනවා. අනිත් පුද්ගලයාගේ හැඟීම් පිළිබඳව ඔහුගේ හෝ ඇයගේ facial expressions අපිට තේරුම් ගන්න මේ eye contact පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අනිත් පුද්ගලයන් සමග සම්බන්ධ වෙන්න, ඔවුන් සමග සාර්ථක ඵලදායී sannivedanayak ගොඩනගා ගන්න eye contact ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි දරුවෙක් අපිත් එක්ක eye contact දෙනවා කියලා කියන්නේ ඔහු හෝ ඇය අපිත් එක්ක sannivedanaya කරන්න, අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති, අපිට අවධානය දෙන්න කැමති කියලා ඔහු දෙන සිග්නල් එකක්. ඒ කැමැත්ත ප්‍රකාශ කරන අවාචික විදියක් විදිහට අපිත් එක්ක දරුවා ඇස් සම්බන්ධතාවයේ පවත්වා ගැනීම සලකන්න පුළුවන්. අපි දැන් බලමු ගෙදරදී දරුවාගේ eye contact වර්ධනය කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක් ගැන. පළවෙනි ක්‍රියාකාරකම තමයි peekaboo ක්‍රියාකාරකම. ඔයගොල්ලෝ අහලා ඇති peekaboo ක්‍රියාකාරකම. අපි එතනදී අපේ ඇස් දෙක වහලා peekaboo කියලා දරුවා ඉදිරිපිටදී දරුවත් එක්ක කරන හරිම විනෝදාත්මක සෙල්ලමක් තමයි peekaboo ක්‍රියාකාරකම කියලා කියන්නේ. ඉතින් මේ ක්‍රියාකාරකම හරිම විනෝදජනක ක්‍රියාකාරකමක්, දරුවන් හරිම ආසාවෙන් එකතු වෙන ක්‍රියාකාරකම. ඊට අමතරව බබල් ප්ලේ කියලා කියන්නේත් ගොඩක් වැදගත් සහ ගොඩක්ම සාර්ථක ප්‍රතිඵල දෙන ක්‍රියාකාරකමක්. අපි බබල් ප්ලේ කරද්දී හැම වෙලාවකදීම බබල් බෝටල් එක අපේ ඇස් මට්ටමේ තියාගන්න පුරුදු වෙන්න ඕනේ. ඇස් මට්ටම එහෙම නැත්නම් මේ විදිහට අපි තියාගෙන තමයි දරුවට බබල් දෙන්නේ. දරුවගෙන් අපි දරුවත් එක්ක අපි බබල් එක සෙල්ලම් කරනකොට
එතකොට අපි දරුවට බබල් එක දෙනකොට 1 2 3 නැත්නම් 1 2 3 කියලා අපිට බබල් බ්ලෝ කරන්න පුළුවන්. බබල් බ්ලෝ කරාට පස්සේ අපි තත්පර කිහිපයක් දරුවා ඒත් එක්ක සෙල්ලම් කරලා අපි දිහා දරුවා බලලා කියන්නේ තව ඕනි කියලා කියන්න එයා බබල් එක දිහා ආයේ බලනවනේ. ඉතින් දරුවා අපිට ආයෙත් අයි කොන්ටැක්ට් දෙනකම් චුට්ට වෙලාවක් ඉන්න. දිගටම බබල් බ්ලෝ කරනවා නෙවෙයි. ඔහු අපි දිහා බලනවා කියලා කියන්නේ යට තවත් බබල් ඕනි කියන එක. එතකොට අපිට හොඳට hina වෙලා පුතාට තව ඕනිද කියලා අහලා අපිට ආයෙත් දරුවට බබල්ස් දෙන්න පුළුවන්. ඊළඟ ක්‍රියාකාරකම තමයි ටික්ලින් ගේම්. ටික්ලින් අපි කිචිකවන්නේ. ඉතින් ඒකත් හරිම ඉෆෙක්ටිව් සෙල්ලමක් දරුවොත් එක්ක අපිට කරන්න පුළුවන්. ඕනම දරුවෙක් ඒකටත් ගොඩක් කැමති. අපිට නර්සරි රයිම් එකක් එක්ක එකතු කරලා මේ සෙල්ලම කරන්න පුළුවන්. ඊට අමතරව අපිට දරුවා කැමති සෙල්ලම් බඩුවක් දරුවට දෙනකොට එහෙම නැත්නම් දරුවා ආස ස්නැක් එකක් දෙනකොට මේ හැම වෙලාවකදීම අපි අපේ ඇස් මට්ටමේ ඉඳලා තමයි ඇස් මට්ටමට තමයි දරුවට දේවල් දෙන්න ඕනේ. දැන් මෙතනදී එක ප්‍රශ්නයක් එනවා. අම්මා ගොඩක් උසයි. බබා පොඩි. එතකොට ලොකු ගැප් එකක් තියෙනවා. කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් අපි මෙතනදී මතක තියාගන්න ඕනේ මම ටිප්ස් කීපයක් කියලා දෙන්නම්. මෙතනදී අපි හැම වෙලාවකදීම දරුවාගේ ලෙවල් එකට අපි පහත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට බිම ඉඳ ගන්න පුළුවන්. හැම වෙලාවකදීම දරුවාගේ ඇස් මට්ටමත් අම්මගේ ඇස් මට්ටමත් එක සමානව තියෙන විදිහට අපි පහත් වෙන්න ඕනේ. ඒ විදිහට තමයි අපි සෙල්ලම් කරන මේ ක්‍රියාකාරකම් දරුවත් එක්ක කරන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අපි අයි කොන්ටැක්ට් දෙන එකේ වැදගත්කම තමයි මේ දිනු කරන්නේ අවාචික සංනිවේදනය අනිත් කෙනාගේ හැඟීම් අඳුන ගන්න පුළුවන් වෙනවනේ අයි කොන්ටැක්ට් වර්ධනය කිරීමෙන්. ඉතින් ඒ නිසා අපි මේ හැඟීම් දරුවට අපි පෙන්වන්න ඕනේ. අපි එයාගේ ඇස් දෙක දිහා බලලා ඒ සෙල්ලම් කරන වෙලාවට අපි හොඳට යත් එක hina වෙන්න ඕනේ. අපි facial expressions දරුවට පෙන්වන්න ඕනේ. මූණෙන් වෙනස් වෙන ආකාරය ඒ වගේම හොඳට දරුවත් එක්ක සංනිවේදනය කරන්න ඕනේ. දරුවත් එක්ක හොඳට කතා කරන්න ඕනේ මේ ක්‍රියාකාරකම් කරන අවස්ථාවේදී. ඒ වගේම තවත් වැදගත් ටිප් එකක් තමයි කොයි වෙලාවකදීවත් දරුවන්ට ප්‍රෙෂර් කරන්න එපා S2 දිහා බලන්න කියලා. ඒක බලෙන් කරගන්න දෙයක් නෙවෙයි. අපි යත් එක්ක විනෝදයෙන් මේ මම කියපු ටිප්ස් භාවිතා කරලා මේ ක්‍රියාකාරකම් කරද්දී එයා පොඩ පුරුදු වෙනවා අපේ S දිහා බලන්න. මේක එක දවසින් වෙන දෙයක් වෙන්නේ නැහැ. දරුවා අයි කොන්ටැක්ට් දැනටමත් දෙන්නේ අඩුවෙන් නම් එක දවසින් දෙකකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේකට යම්කිසි කාලයක් ඕනේ. දරුවන්ගේ හැකියාවන් වර්ධනය වෙන්න. ඉතින් ඒ සඳහා දෙමව්පියන්ට ඉවසීම තියෙන්න ඕනේ. ඒ සඳහා දරුවට අවශ්‍ය කාලය ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දරුවව නිතර අගය කිරීමත් ගොඩක් වැදගත්. ඉතින් මේ ක්‍රියාකාරකම් ටිකත් මේ ටිප්ස් ටිකත් මතක තියාගෙන දරුවත් එක්ක විනෝදයෙන් සෙල්ලම් කරන්න කියලා මම මතක් කරනවා. දැන් අපි බලමු අවදානම් ලක්ෂණ. අයි කොන්ටැක්ට් සම්බන්ධ අවදානම් ලක්ෂණ. එහෙම නැත්නම් විශේෂ අවධානයක් අපි යොමු කරන්න ඕන මොන අවස්ථාවේදීද කියන ලක්ෂණ කිහිපයක් ගැන අපි දැන් බලමු. එකක් තමයි දරුවා ඔබට අයි කොන්ටැක්ට් දෙන්නෙම නැත්තම්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඇස් දිහා බලලා සම්බන්ධ වෙන්නේ නැත්තම්. එක කාරණයක්. ඒ වගේම දරුවා නමට ප්‍රතිචාර දක්වන්නේ නැත්තම්. අවුරුද්දක් වෙනකටත් දරුවා නමට ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් නමට කියලා කියන්නේ ගෙදරදී දරුවට කතා කරන විදියක් තියෙනවනේ පුතා හරි ඒ විදියට කතා කරාම දරුවා බලනවාද කියන එක. එහෙම නැත්නම් අනිත් අයත් එක්ක සම්බන්ධ මේ සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සහ අනිත් අයත් එක්ක එකතු වෙන විදිය අඩුයි නම් අනිත් යාළුවොත් එක්ක එකතු වෙන්නේ නැත්තම් අවධානය දීම වගේම අවධානය පවත්වා ගැනීමේ අපහසුතා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන එක
ඉතාම වැදගත් වෙනවා. චිකිත්සකවරයෙකු වෙත යොමු වෙන්න පුළුවන්. මම හැමදාමත් මතක් කරනවා වගේම අපි දරුවාගේ වර්ධනයේ සංනිවේදනයේ සමාජීය ක්‍රියාකාරකම් වල එහෙම නැත්නම් දරුවාගේ වර්ධනයේ අඩුපාඩුවක් දකිනවා නම් සැකයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා බලාගෙන ඉන්න එපා. තව ටිකක් කියලා බලාගෙන ඉන්න එපා. අදාළ වෘත්තීය වේදීන් වෙත ඉක්මනින්ම යොමු වෙන්න. හැමදාමත් මම කියනවා වගේ දරුවාගේ මුල් අවුරුදු 3 කියලා කියන්නේ ඉතාමත් වැදගත් අවුරුදු 3ක් අපිට මේ මුල් මැදිහත් වීම ඉක්මනින්ම කරන්න පුළුවන් නම් ඒ අදාළ ඉන්ටර්වෙන්ෂන් එහෙම නැත්නම් ඒ මැදිහත් වීම ඉක්මනින්ම කරන්න පුළුවන් නම් අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒක නිසා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අදාළ අංශ වෙත යොමු වෙන එක ඉතාමත් වැදගත් වෙනවා පහු කරන්නේ නැතුව. ඒ වගේම දරුවන්ට ස්ක්‍රීන්ස් දෙන එකත් ගොඩක් අඩු කරන්න ඕනේ. උන්ගේ සංනිවේදන හැකියාවන් වර්ධනය කරන්න. ඉතින් ඔයගලන්ට මේ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ආදරෙන් මතක් කරනවා මේ කරුණු ඔයගලන්ගේ හිතවතුන් සමග බෙදා ගන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකත් එක්ක අපි ආයෙත් හමු වෙමු. ගිහින් එන්න.